welcome back to my YouTube channel. ඔගොල්ලෝ මගේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් මම දසුනි දිසානායක. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ ගෙදරදීම බිත්තරයකින් විතරක් අපිට black heads white heads අයින් කරගන්න පුළුවන්. ඒ වගේම මේක natural peel off mask එකක්. ඉතින් අපි peel off mask එකක් කඩෙන් ගන්න ගියොත් ලොකු මුදලක් වැය වෙනවනේ. ඉතින් අපිට බිත්තරයකින් මේක ගෙදරදීම කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අපිට මේ peel off mask එක හදන්න ඕන වෙනවා බිත්තරේ සුදු මදෙයි. ඒ වගේම අපිට ඕන වෙනවා චූරියට කපාගත්ත tissues. ඉතින් බිත්තරේ සුදු මදේ වෙනම භාජනයකට අරගෙන ඊට පස්සේ අපි tissues ටිකක් කපාගෙන ලෑස්ති කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මම පෙන්නන විදිහට tissues ටික බිත්තර සුදු මදේ තවරලා මූණට අලව ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන විදිහට ඒ විදිහටම කරන්න. මාස්ක් එකක් විදිහට මේක අලව ගන්න ඕනි. ඉතින් බලාගෙන ඉන්න. ඕගොල්ලෝ ටිෂුස් අලව ගනිද්දී වැඩිපුර රෝම වැවෙන තැන්වල වගේම බ්ලැක් හීඩ්ස් වැඩිපුර තියෙන තැන්වල ටිෂුස් ටිකක් වැඩිපුර අලව ගන්න. එතකොට පුළුවන් අපිට බ්ලැක් හීඩ්ස් වගේම අපේ මොනේ තියෙන රෝමත් ඉවත් කරගන්න මේ මගින්. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට මේ මාස්ක් එක මොනට අලව ගන්න. මේ එක් මාක්ස් එකෙන් ඕගොල්ලන්ට ඕගොල්ලොන්ගේ මුහුණේ තියෙන black heads white heads remove කරගෙන ඕගොල්ලන්ගේ මූණ glow කරගැනීමේ හැකියාවක් මේ peel off mask එකෙන් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මේක පාවිච්චි කරලා බලන්න. ඕගොල්ලන්ට ලොකු result එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට මූණේ මේ මාස්ක් එක අලව ගන්න. ඊට පස්සේ මේ මාස්ක් එක හොඳට වේලෙනකන් තියන්න මූණට. මූණට වේලෙනකන් තියලා ඊට පස්සේ ඕගොල්ලන්ට මේක රිමූව් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ මාස්ක් එක වේලෙනකන් විනාඩි 45ක් වගේ ඉන්න. එතකොට ඕගොල්ලෝගේ මූණට හොඳටම මේක වේලිලා තියෙයි. ඕගොල්ලන්ට පේනවද මේ මාස්ක් එක දැන් හොඳට වේලිලා තියෙන්නේ? දැන් ඕගොල්ලෝ මේ මාස්ක් එක ගලව ගන්න තමයි ඕනි. ඔගොල්ලෝ මේ මාස්ක් එක ගලවද්දි හිමිහිට ගලවන්න. මොකද නැත්තම් මූණ රැලි වැටෙන්න පුළුවන්. මොකද දැන් මේක මූණට අපේ හොඳටම තද වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ මේ ගලවද්දි හිමිහිට ගලවන්න. ගලවද්දි නිකට ප්‍රදේශයෙන් තමයි මුලින්ම ගලවන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මේ මාස්ක් එක ගලවලා ඉවරලා මේ මාස්ක් එක පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙනවා black heads white heads ඔක්කොම ඇවිල්ලා මේ මාස්ක් එකට. ඒ වගේම අපේ චූටි මුණේ තියෙන අනවශ්‍ය රෝම ඒවත් මේ මාස්ක් එකට එනවා. ඕගොල්ලෝ මම කියනවට try කරලා බලන්න. ඇත්තටම මේ මාස්ක් එක ගැලවුවට පස්සේ අපේ මූණට ස්කින් එකට හොඳ bright look එකක් glow look එකක් ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ මාස්ක් එක try කරලා බලන්න. ඊට පස්සේ මම දැන් හදන්නේ මගේ ස්ක්‍රබ් එක මූණට ගාගන්න. ඕගොල්ලෝ ස්පෙෂලි මේ මාස්ක් එක අලවන්න කලින් ඕගොල්ලෝගේ මූණ හොඳට ස්ටීම් කරලා ක්ලෙන්ස් කරලා තමයි ඕගොල්ලෝ මේ peel off mask එක අලවන්න ඕනේ. දැන් මාස්ක් එක රිමූව් කරලා මම මගේ ස්ක්‍රබ් එක මූණට ගානවා. ඉතින් ඒක කරන්න ඕනෙම නෑ. ඒත් හොඳයි ඒකත් කරන එක. ඉතින් අපි බලමු. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝගේ ස්ක්‍රබ් එක ඔයගොල්ලෝ යූස් කරන මොකක් හරි ස්ක්‍රබ් එකක් ඔයාගේ මූණට ඇප්ලයි කරලා ඉවරලා මූණ හොඳට ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ ඒක රිමූව් කරගන්න. මම නම් අද පාවිච්චි කරේ ලා ෆ්‍රෙෂ් එකේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක. ඉතින් ඔයගොල්ලන්ට ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ස්ක්‍රබ් එක වොෂ් කරලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මගේ ටෝන් එක ඇප්ලයි කරගන්නවා. ඉතින් මම අද මගේ ටෝන් එක විදිහට යූස් කරන්නේ ජනට් එකේ මේ කියුකම්බර් ටෝන් එක. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරන ටෝන් එක ඇප්ලයි කරන්න පුළුවන්.
ඉතින් මේ ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ ග්ලෝ ලුක් එකක් තමයි මගේ මුණට ඇවිල්ලා තින්නේ. ඔයගොල්ලන්ට බිත්තරයකින් ඇත්තටම ඔයගොල්ලන්ගේ black heads white heads remove කරලා instant glow look එකක් ගන්න පුළුවන් මේ mask එක භාවිතා කිරීම මගින්. So guys, thank you for watching.